හරි. ඔයගොල්ලෝගේ O level exam එකට හදලා තියෙන අර අනුමාන ප්‍රශ්න පත්‍රය නැත්නම් අර ඒක ටාගට් කරලා මේ හදන පළාත් පේපර්ස් තව පෙරහුරු ප්‍රශ්න පත්‍ර ඒ වගේ එක එක පේපර්ස් වගේ ටිකක් හදනවා. හරිද? ඒකෙන් එකක් තමයි මේක. ඉතින් මේකේ මම හතරවෙනි ප්‍රශ්නේ දැන් ඩිස්කස් කරන්න තමයි යන්නේ. හරිද? එතකොට මේකේ හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙතන තියෙනවා මේ තියෙන බලන්න. මෙතන තියෙනවා බර හොයන විදිය තියෙනවා ඊට පස්සේ මේ විගර්ශනය තියෙනවා ඊට පස්සේ මෙතන ප්‍රවේග ප්‍රස්තාරයක් තියෙනවා තව මොනවද තියෙන්නේ තව මෙතන F සමානයෙන් මේ දාන්න තියෙනවා තරණය හොයලා තරණ හොයන්න තියෙනවා එකෙන් ඊට පස්සේ මෙතන උඩුකුරු තිරකුණු තියෙනවා මෙතන බල ලකුණු කරන්න තියෙනවා හරිද ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා හරි මේ ප්‍රශ්නෙට යමු දෙවෙනි පාඩට රෙකෝඩ් කරන්න කලින් සැරේ මේ ප්‍රශ්නේ මුළු ඔක්කොම සාකච්ඡා කරලා අන්තිමට බලද්දි ප්‍රශ්නේ රෙකෝඩ් වෙලා නැහැ. හරිම සෝචනීයයි. හරි කමක් නැහැ. හරි බලන්න මොකක්ද අහලා තියෙන්නේ? බරනේ. බර වෙන සමීකරණය මොකද්ද? W සමානයි mg. හරිද? W සමානයි mg. ඉතින් m ට දාන්නේ මොනවයිද? අපි දාන්නේ කිලෝග්‍රෑම් වලින්. CI ග්‍රෑම් කිලෝග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්නේ කොහොමද? 1000න් බෙදනවා. ඊට පස්සේ මේක 10න් බෙදුවකින් කිලෝග්‍රෑම් වෙනවනේ. ඊට පස්සේ G කියන්නේ ගුරුත්වෝත්තරණය 10 ms වෙන 2යි. තේරුණාද? කිලෝග්‍රෑම් W සමානයි mg මේක තමයි බර වෙන සමීකරණය. W කියන්නේ බර, m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දානවා, G කියන්නේ ගුරුත්වෝත්තරණය. ඒක අපි ආසන්න 10 ms වෙන 2 කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ මේ බිඳුවර මේකට එතකොට එනවා නිව්ටන් කීයද? දැන් බරමයි ඉන්නේ නිව්ටන් වලින්. හරිද? මේගොල්ලෝ බරයි ස්කන්ධයයි කියන සමාන පද කියලා හිතන් ඉන්න එපා. බර කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වාකර්ෂණ නිසා අපිව පොළවට ඇද ගන්නා බලයට තමයි බර කියලා කියන්නේ. ස්කන්ධය කියලා කියන්නේ අපේ දේහය හැදිලා තියෙන පදාර්ථ ප්‍රමාණය. හරිද? ඒතර පදාර්ථ ප්‍රමාණය තනින් තනට වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බර කියන එක නම් වෙනස් වෙනවා. දැන් අහලා තියෙන හඳට යද්දි අපේ බර මොකක් වෙනවද? අඩු වෙනවා. අයින් එකක් වෙනවා. හරි. එතකොට නිව්ටන් එකයි මේ ලී කුට්ටියේ බර. ඊට පස්සේ පහත් දැක්වෙන අවස්ථා අතුරින් ලී කුට්ටිය මත ඝර්ෂණ බලයක් ඇතිවන්නේ නම් හරි ලකුණද ඇති නොවන්නේ නම් වැරදි ලකුණද යොදන්නවලු. වස්තුවක් මත තිරස් බල ක්‍රියා නොකරයි වස්තුව නිශ්චලව පවතිනවලු. හරිද? අපි යම් පොඩ්ඩක් ඝර්ෂණ බලය පොඩ්ඩක් කතා කරන්න. මේ කලින් කරා අය දැන් ඉතින් කරන්න දෙයක් නෑ අපි මේ ආයි කරනවා. කෝ හරි. මම මෙහෙම පෙන්නන්න. මේ මේක මම F යොදන මේක තමයි අපි යොදන බලය. හරිද? F යොදන බලය. මේක තමයි F dash ඝර්ෂණ බලය. F dash කියන මම පෙන්නන ඝර්ෂණ බලය. හරිද? හරි. මෙහෙම උදාහරණයක් විදිහට අපි යොදන බලය වස්තුවකින් පෙන්වුවොත් අපි යොදන බලය මම මෙහෙම පෙන්නනවා. අපි යොදන බලය මේක නම් ඝර්ෂණ බලය මේක. හරිද? හරි. ඔන්න දැන් අපි යොදන බලය මම මෙහෙම පෙන්නනවා. අපි යොදන බලය ඝර්ෂණ බලයත් එක්ක වැඩි වෙනවා. හරිද? ඒතකොට දැන් හිතනවා මම නිව්ටන් එකක බලයක් දෙනවා කියලා. ඒතකොට මේක චලනය වෙන්නේ නැත්නම් මෙතන ඝර්ෂණ බලයක් කොච්චරයිද? දැන් ඔයගොල්ලෝ දන්නේ මේ F සමානයි m කියලා සමීකරණයක් තියෙනවනේ. F සමානයි m එකේ
අපි පොඩි බලයක් දුන්නත් ඒක දැන් F දාන්නේ මොකද්ද? F දාන්නේ අසමතුලිත බලයක්. අසමතුලිත බලය කියන්නේ හිතන්නකො අපි නිව්ටන් 10ක බලයක් දෙනවා කියලා. නිව්ටන් 10ක බලයක් දෙද්දී ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත නිව්ටන් 5ක් දෙනවා කියලා හිතන්නකො මේ ඝර්ෂණ බලය වගේ එකක්. ඒතර මේක අසමතුලිත බලය කිය 10න් 5ක් අඩු කරලා එක පැත්තක තියෙන සම්පූර්ණ බලය තමයි දාන්න ඕනේ. හරිද? මේක 20 වගේ වුණොත් මේක 20 වගේ වුණොත් මෙතන කොච්චරයි මේ අසමතුලිත බලයට දාන්නේ? නිව්ටන් 15යි මේක 20න් මේ 5 අඩු කරන. එතන නිව්ටන් 15යි අසමතුලිත බලය. හරිද? ඒකට අසමතුලිත බලය කියන එක මේ වගේ නේද? ඒකට මෙහෙම හිතන්නකො. අ, දැන් මේ තියෙන අපි යොදන බලයනේ. අපි යොදන බලය නම් F කියලා පෙන්වන්නේ. ඝර්ෂණ බලය තමයි F dash කියලා පෙන්වන්නේ. එතකොට අපි පොඩි බලයක් යෙදුවත් ඒක චලනය වෙන්නේ නැහැ කියන්නේ එතන අසමතුලිත බලය කීයද? නෑ. අපි පොඩි බලයක් දුන්නත් පොඩි බලයක් දුන්නම් මේ සමීකරණයට අනුව ඒක චලනය වෙන්න ඕනේනේ හරිනම්. ඒක චලනය වෙන්නේ නැහැ කියන්නේ අසමතුලිත බලය කීයද? අසමතුලිත බලය බිඳුවක් වෙනවා. හේතුව මොකද එතන? ඊට සමානම ඝර්ෂණ බලයක් ඇතිලා. උදාහරණයක් විදිහට නිව්ටන් එකක් දුන්නොත් චලනය වෙන්නේ නැත්නම් එතන ඝර්ෂණ බලයක් කියන්නේ නිව්ටන් එකයි. එතකොට මේ මුලදී මේ බලන්නේ අපි යොදන බලයත් එක්ක මොකක් හරියද මේ යොදන බලයත් එක්කම ඝර්ෂණ බලය කියන එක වැඩි වෙනවා. හරිද? දැන් අපි යොදන බලයත් එක්කම මේක වැඩි වෙලා තියෙනවා. හරිද? ප්‍රශ්නයක් තියෙන්නේ. ඊට පස්සේ මේ පළවෙනි අවස්ථාව ටික දාගන්න පළවෙනි අවස්ථාව කියන. ඊට පස්සේ ඔයගොල්ලෝ නිකන් මෙහෙම මේසයක් වගේ එකක් තල්ලු කරලා බලන්න. ඔයගොල්ලෝ බලය වැඩි කරගෙන යද්දී අම්ම අවස්ථාවක් එනවා. ඒක චලනය වෙන්න පටන් ගන්නවා. චලනය වෙන්න පටන් ගත්තට පස්සේ අපේ අතර පොඩි පහසුවක් දැනෙනවා. ඒකට හේතුව චලනය වෙන්න පටන් ගද්දී ඝර්ෂණ බලය පොඩ්ඩක් අඩු වෙනවා. හරිද? එතකොට මේක 1 මේක 2. හරිද? හරි. දෙකෙන් කියන්නේ මොකක්ද? දෙකෙන් කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය තමයි උපරිම ඝර්ෂණ බලය. හරිද? ඒකත් අපි යොදන බලයටම සමාන වෙනවා ඝර්ෂණ බලය. ස්ථිර ඝර්ෂණ බලය යොදන බලයත් එක්ක වැඩි වෙනවා. යොදන බලයත් එක්ක වැඩි වෙන ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ ස්ථිතික ඝර්ෂණ බලය. ඊට පස්සේ ඔක උපරිම අවස්ථාවකට එනවා. ඒකත් අපි යොදන බලයත් එක්ක සමානයි. ඒක චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. ඒකට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. ඊට පස්සේ චලනය වෙන්න ගත්තට පස්සේ ඒක මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය. හරිද? එතකොට සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය ටිකක් අඩුයි. හරිද? F සීමා කොහොමද මේවා ලියන්නේ? තමයි ලොකුම ප්‍රශ්නේ. සීමාකාරී ඝර්ෂණ බලය තමයි උපරිම ඝර්ෂණ බලය. හරිද? F ගතික. ඔක තමයි ඉතින් කතාව. මොකද්ද? ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ අපි යොදන බලයත් එක්ක වැඩි වෙන ඝර්ෂණ බලය. එතකොට ඒ යොදන බලයයි ස්ථිතික ඝර්ෂණ බලයයි සමානයි. ඊට පස්සේ උපරිම ඝර්ෂණ බලය අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. හරිද? ඊට පස්සේ චලනය වෙන ගත්තට පස්සේ ඝර්ෂණ බලය පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ ආයේ ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ. හරිද? ඒකට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. ඊට පස්සේ ඝර්ෂණ බලය කෙරේ බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ස්පර්ශ පෘෂ්ඨ ස්වභාවය. දැන් පොළවේ වස්තුවක් තියලා තියෙනවා නම් ඔහුගේ ස්පර්ශ පෘෂ්ඨ ස්වභාවය ඝර්ෂණ බලය කෙරේ බලපානවා. උදාහරණයක් විදිහට දැන් රබර් පුටුවක කකුල රබර් වගේ තිබ්බොත්
ඒක චලනය කරන්න අමාරුයි. හැබැයි පුටුවේ නිකන් කකුල් තිබ්බොත් ඒක චලනය කරන්න ලේසි. ඇයි රබර් තියදී ඝර්ෂණ බලය මොකක් වෙනවද? වැඩි වෙනවා. හරිද? දැන් කකුලේ තෙල් වගේ මොන හරි ගෑවිලා තිබ්බොත් අපි ලිස්සර නැහැ. ඇයි? තෙල් වගේ ගෑවිලා තියෙද්දි අපේ කකුල ඝර්ෂණ බලය ටික අඩු වෙනවා. හරි අනිත් එක තමයි වස්තුවෙන් පහළට තියෙනවනේ බර. ඒ බර තියෙන වස්තුවෙන් පොළොව මතනේ. පොළොවෙන් වස්තුව මත තියෙන මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. තේරුණාද? ඒතර ස්පර්ශ පෘෂ්ඨ ස්වභාවය මතත් වෙනස් වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව මතත් මොකක් වෙනස් වෙනවද? ඝර්ෂණ බලය කියන එක වෙනස් වෙනවා. හරි. ওই ටික තමයි කියන්න තියෙන්නේ ඝර්ෂණ බලය යටතේ. ඊට පස්සේ අපි ආයෙම ප්‍රශ්නෙට හරි. එතකොට වස්තුමත් තිරස් බලයක් ක්‍රියා කරන්නේ නෑලු. වස්තුව නිශ්චලවත් තියෙනවා. ඉතින් තිරස් බලයක් ක්‍රියාත්මක කරන්නේත් නැත්නම් කොහොමද ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ? මම කිව්වා ඝර්ෂණ බලයක් ඇති වෙන්න නම් මොකක් වෙන්න ඕනේ? ඒකටයි බලයක් දෙන්න ඕනේ. බලයක් දෙන්න තු ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නෑ. හරි. ඊට පස්සේ වස්තුව මත කුඩා තිරස් බලයක් ක්‍රියාත්මක වෙනවා. නම් කුඩා බලයක් දුන්නාත් ඒ වස්තුව මොකක් වෙන්න ඕනේ? චලනය වෙන්න ඕනේ. චලනය වෙන්න තියෙන හේතුව මොකද්ද? එතන ඝර්ෂණ බලයක් තියෙනවා. යොදන බලයට සමානව ඝර්ෂණ බලයක් තියෙන එක චලනය වෙන්නේ නැහැ. පුයර දැම්මම ඝර්ෂණ බලය අඩු වෙන එක තමයි වෙන්නේ. හරිද? එතකොට එතන ඝර්ෂණ බලයක් තියෙනවද නැද්ද? පුයර දැම්ම කියලා ඝර්ෂණ බලය සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. චූටි ඝර්ෂණ බලයක් හරි තියෙනවා. මේ ලෝකේ ඝර්ෂණ බලය රහිත පුෂ්ඨ කියලා જાතියක් නැහැ. හරිද? ඇත්තටම වස්තුව මත ක්‍රියාත්මක බාහිර බල සමතුලිත වෙනවලු වස්තුව ඒකාකාර වේගයෙන් චලනය වෙනවලු. හරිද? බාහිර බල සමතුලිතයිලු. උදාහරණයක් විදියට මම මෙතන නිව්ටන් 10ක් දෙනවා. ඝර්ෂණ බලයක් කීයක් විතර එනවද? නිව්ටන් 10ක් විතර එනවා. හරිද? එතකොට මේකේ බාහිර බල මොකක් කියලා තියෙන්නේ? සමතුලිත වෙලා තමයි තියෙන්නේ. එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් චලනයක් වෙනවා. අන්න නිව්ටන්ගේ පළවෙනි නියමය කියන්නේ බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුව නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුව එම ඒකාකාර ප්‍රවේගයෙන්ම චලනය වෙනවා. මෙතනත් වෙලා තියෙන මේක තමයි. බාහිර අසමතුලිත බල ඔක්කොම සමතුලිතයි. එතකොට මෙතන අසමතුලිත බලයක් කියලා එකක් නැහැ. හරිද? එතකොට මෙතන බාහිර අසමතුලිත බලයක් කියලා එකක් නැහැ. එතකොට ඉතින් වස්තුව චලනය වෙනවා නම් මේ ඒකාකාර ප්‍රවේගයෙන් තමයි චලනය වෙන්නේ. හරිද? ඉතින් මෙතන ඝර්ෂණ බලයක් කියලා එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ලී කුට්ටියම සිරස් වීලට බලයක් දෙනවා. මේක උඩට ඇද්ද කියන මෙතන ඝර්ෂණ බලයක් ඇති වෙනවා නේද? හරි. ඒක තමයි ඒක කියන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක අපි සමානයෙන් මේ දාන්න මේක අසමතුලිත බලය වෙනවා කියන්නේ. දැන් බලන්න මෙයා මොකක්ද කියලා තියෙන්නේ. මෙයා මෙතන නිව්ටන් 0.5ක් දෙනවා. ඝර්ෂණ බලය 0.1යි. එතකොට අසමතුලිත බලය හොයන්න කොහොමද? මෙන්න මේ දිශාව සලකලා තමයි අපිට අසමතුලිත බලය හොයන්නේ. කොහොමද හොයන්නේ? 0.5 රිංග 0.1යි. එතකොට 0.4යි නිව්ටන්. අසමතුලිත බලය හොයන්නේ එක දිශාවක් සලකනවා. ඒ දිශාවට තියෙන එකතු කරන ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනවා අඩු කරනවා. ඊට ලම්බක දිශාවට තිබ්බට ඒවා අපි ගණන් ගන්න ඕනේ නැහැ. දැන් මේ පැත්තට නිව්ටන් ලක්ෂයක් තිබ්බත් අපිට ඒක ගණන් ගන්න ඕනේ නැහැ. හරිද? හරි. වස්තුව ඇතුළේ ත්වරණය ගණනය කරනවා. ත්වරණය වෙන සමීකරණය මොකද්ද? ඉතින් දන්නවනේ. F සමානයි m F කීයද? 0.4යි නිව්ටන් කලින් කිව්වා. ස්කන්ධය බිඳුව ග්‍රෑම් 100යි කියන්නේ කිලෝග්‍රෑම් 0.1යි කියන්නේ නිව්ටන්. ස්කන්ධය 0.1යි. ත්වරණය එතකොට ඒ කීයද? 4යි m ශ්‍රීන 2යි. වස්තුවේ චලිතයට අදාළ ප්‍රවේග කල්පස්ථාරය. මේක කියන්නේ මොකද්ද? හැම තප්පරයකටම අදාළ ප්‍රවේගය කොතරකින් වැඩි වෙනවද? 4යි m ශ්‍රීන 1කින් වැඩි වෙනවා. මේකෙන් කියන්නේ තප්පරයට ප්‍රවේගය 4යි m ශ්‍රීන 1කින් වැඩි වෙනවා කියලා තමයි මේකෙන්
කියන්නේ. හරිද? ඒක කියන්නේ ඒක. එතකොට අපි මේක අඳින්න ඕනේ කොහොමද? මේකේ පළවෙනි තප්පරේදී අපිට දාන්න පුළුවන් වුණා පළවෙනි තප්පරේදී මේක අපිට 4 ms ශ්‍රේණියක් කියලා දාන්න පුළුවන්. දෙවෙනි තප්පරේදී 8 ms ශ්‍රේණියක් කියලා දාන්න පුළුවන්. තුන්වෙනි තප්පරේදී 12 ms ශ්‍රේණියක් කියලා දාන්න පුළුවන්. හරිද? හරි මේ වස්තු බල ලකුණු කරන්න තියෙන හැටි මේ විසි වැඩ. වස්තුවෙන් පහළට තියෙන මොකද්ද වස්තුවේ බර W බර කියලා දාන්න. මේ වස්තුවෙන් උඩට තියෙන බරේ මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියා. හරි. 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 මේක බලන්න මොකද්ද කියලා තියෙන්නේ උඩුකුරු කරපුවා. දැන් මෙතන නිව්ටන් හතරක් තියෙනවා. මෙතන යාගේ සත්‍ය බර කීයද නිව්ටන් හතරයි. මෙතනට යාගේ සත්‍ය බර නිව්ටන් 3 වෙලා. ඒ කියන්නේ මෙයාගේ දෘශ්‍ය බර කීයද? නිව්ටන් 3යි. එතකොට අනිත් එකට මොකද උනේ? අනිත් එක මෙන්න මේ ජලය මත ක්‍රියා කරනවා. උඩුකුරු කරපුව කොහොමද තියෙනවා දැන්ට නිව්ටන් එකක් තියෙනවානේ. හරිද? අන්නේ නිව්ටන් එක මෙතනින් පහළට දැන් අයිය දැන් මේකෙන්නේ මේ රඳවාගෙන ඉන්නේ. එතකොට කොහොමද ලියන්නේ? උඩුකුරු කරපුව නිව්ටන් ඊට පස්සේ දෙක රූපයේ දැක්වෙන අවස්ථාවේ මේ ස්තරාදී පාඨාංගය. ඉතින් අර අඩු වෙන එක කොහෙට එකතු වෙනවද මේකට? එකතු වෙනවා. පහළ එකයි. ඊට පස්සේ බීකරය තුල ගිල්වනවා වෙනුවට ජලය සම්පූර්ණයෙන් පුරනද පිටාර බඳුනක් තුල ගිල්. මේ තරහදී පාඨාංගය. මෙන්න මේ වගේ පිටාර බඳුනක් තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙයා ගිලින්න මෙයා මේ ගල ගිල්ලවන්න ඊට අදාළ වතුර පරිමාප වෙනවා මෙතින් එළියට යනවා. ඉතින් අපි මොකද්ද මේ අග්නි ස්මෝල් ද්‍රව්‍යයෙන් කියන්නේ? වස්තුවක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ගිලී ඇති විට එම වස්තුව මගේ විස්ථාපිත තල්ල පරිමාවේ බර එම වස්තුව මත ඇඩි කරන උඩුකුරු තිරපුම සමාන වෙනවා. හරිද? දැන් මීට සමාන පරිමාවක් යන්නේ එළියට. එතකොට මොකද වෙන්නේ? දැන් කොච්චර ප්‍රමාණයක් යනවද? මේ උඩුකුරු තිරපුම සමාන ප්‍රමාණයක් තමයි එළියට යන්නේ. එතකොට නිව්ටන් එකට වතුර අඩු වෙනවා. හරිද? ඒ වගේම නිව්ටන් එකක් මේකට එකතු වෙනවා. හරිද? එතකොට මේ ස්තරාදී පාඨාංකය වෙනස් වෙන්නේ නැහැ. ඇයි? නිව්ටන් එකක් එළියට යනවා වගේම නිව්ටන් එක උඩුකුරු තිබ්බම මේක මත ඇති වෙනවා. ඒත් මේක මත කොච්චරක් තියෙනවද නිව්ටන් එකක් තියෙන්න ඕන. ඒකට ආයෙ වෙනස් වෙන්නේ නැහැ. හරි? මෙච්චරයි කියන්න තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? මේකට අපි කියනවා සත්‍ය බර. හරිද? මේක කියනවා අපි සත්‍ය බර, මේක දෘශ්‍ය බර. දුරන මෙහෙම ලියන්න පුළුවන්. දුරු තිරපොන. නේද? දුරු තිරපොන සමාන වෙනවා. සත්‍ය බර ඍණ දෘශ්‍ය බර. නේද? සත්‍ය බර ඍණ දෘශ්‍ය බර මොකේද සමාන වෙන්නේ? උඩුකුරු තේරුණාද? එතකොට මේ මෙතනදී මොකද්ද වෙන්නේ? මේ දුරුතරාදි පාඨාංක එකකින් අඩු වෙන්නේ ඇයි?
ඒක දැන් ඒක උඩුකුරු කරපු නිසා උඩුකුරු කරපු ගිහිල්ලා මේ පහළ තියෙන මේ ස්තරාදීමත් දැනෙනවා. දැන් මේකෙදි වෙන්නේ ඒ එක පහළට දැනෙද්දිම නිව්ටන් එකක් එළියටත් යනවා. ඇයි ඒ? වස්තුවක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිහිල්ලා තියෙද්දි ඒ කැම්පස් එකේ සෝරි මේ පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිහිල්ලා තියෙද්දි ඒ වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බර එම් වස්තුව මත ඇතිවන උඩුකුරු තිරපුමට සමාන වෙනවා. හරිද? හරි. මේ ඉතින් මේ වගේ තමයි මේ දවස්වල වැඩ කරන්නේ. හරිද? බොරුවට පොත් පෙළනම් එහෙම කරන්න ඕනේ නැහැ. පොත් පෙළනම් මේ පාඩම් කරන එක බොරු වැඩක්. ඒකට හේතුව දැන් ඔයා දන්න ඒවල් ටිකක් තියෙනවානේ. නිව්ටන් නියමයෙන් පාඩම් කරලා තියෙනවා. දන්නේ නැති අය මතක නැති අය ඇති. ඒ අය නෙමෙයි මං කිය මතකයක් තියෙනවා. පාඩම් කරද්දි මොකක්ද වෙන්නේ? ඔයා ඒකත් කියවනවා. ඒතකොට වෙලාව අපරාධ. හැබැයි ඔයා මෙහෙම හිතන්න. ඔයා ප්‍රශ්නයක් කරනවා. පාස් පේපර්ස් ටික අරගෙන ඒකේ පළවෙනි ප්‍රශ්නේ කරනවා කියලා හිතනවා. ඒතකොට ඔයාට ඒක බැරියව තියෙනවා. ඔයා ඒක වෙනම කොලයක ලියලා ඒක විතරක් බලා ගන්න. මතක නැති ඒවා විතර මාක් කරලා ඒක විතරක් බලාගත්තම වෙලාවත් ඉතුරුයි හැමදේම ඉතුරුයි. හරිද? වැඩක් කරන්න කියන්නම් කරන්න ඔයාලට ඕන මෙහෙම කරන්න පුළුවන්. ඔය මුල් පේපර්ස් ටික පාස් පේපර්ස් ටික අරගෙන ෆයිල් එකක් හදාගන්න. ඊට පස්සේ ඒකේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයක් කරලා දාන්න. ඊළඟ දවසේ දෙවෙනි ප්‍රශ්නේ ඉවර කරලා දාන්න. ඊළඟ දවසේ තුන්වෙනි ප්‍රශ්නේ ඉවර කරලා දාන්න. හරිද? ඔහොම කරද්දී ඔයාලට තේරෙනවා ආපහු මේක හරි ලේසියි කියලා. හැමදාම අහන්නේ එකම ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ හැමදාම අහන්නේ F සමානයි මේ නිව්ටන් නියම ඝර්ෂණය ප්‍රවේගකාල ප්‍රස්ථාර ඔන්න ඔය බල ලකුණු කිරීම ඔන්න ඔය ඌර්ණ යුග්ම ඕවා තමයි අහන්නේ. හරිද? ඉතින් මේ ප්‍රශ්න 3-4ක් එක දිගට කරන් යද්දී මේ ප්‍රශ්න වල නිකන් මැල්ලෙනවා. මුලින් 6-7 ගත්තොත් ඔයාලට අගට යද්දී පේපර්ස් 3-4ක ස්ට්‍රක්චර් හතරවෙනි ප්‍රශ්නේ කරද්දී ඔයාලට ලකුණු 12ක් 13ක් වගේ යන්න පුළුවන්. 6 හිටියත්. හරිද? ඒ වගේ දවසින් දවස ප්‍රශ්නෙන් ප්‍රශ්න ගොඩ දාගත්ත ඔයාට පොඩි මේකක් දැනෙනවා. දැන් මට පුළුවන් කියලා. ඉතින් පුළුවන් නම් කරලා බලන්න. මේ දවස්වල නිදාගatti පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අර නිදි මරාගෙන එහෙම කරන්න යන්න එපා. පුරුදු නැත්තම් ඔයාට අනිවාර්යයෙන් ලෙඩ වෙයි. හරිද? මේ හෙම්බිරිසා වගේ තියෙනම් පොඩ රැට සිට්‍රසින් එකක් හරි බීලා නිදාගන්න. එතකොට දෙරයි මේ අවුලක් වෙන්නේ නැහැ. මේ එක්සෑම් එක තියෙන වෙලාවට නිදාගන්න කරන්න යන්න හදාගන්න එපා. දැන් ඉඳන් මේක එළි වෙනකම් පාඩම් කරලා දවල් වරේම නිදා ගන්න. හරිද? එතකොට ඔයාලට වෙන්නේ බාහිර ගියාමත් ඔයාගේ මොළේ හදන්න නිදා ගන්න. එතකොට ඔයා ලිව්වට අර පොඩ්ඩක් වැරදි උත්තර තමයි ලියවෙන්නේ. හරිද? හරි. එහෙනම් මම මේක දාන්නම්. මොකක්ද තේරෙන්නේ තිබ්බොත් අහන්න. මේ ලියන්න නැති එක නිසා පොඩ්ඩක් අවුල් ඉතින් ගණන් ගන්න එපා.